හයි ළමයි කොහොමද ඔයාලට? අද අපි දවසේ කරන දේවල් ටිකක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න බැලුවේ. ඇත්තටම කිව්වොත් එහෙම මේක අපේ ෆස්ට් vlog එක. බලමු ඉතින් අදත් මොනවද කරන්න කියලා. ඇත්තම කිව්වොත් අපි මේ ඇවිල්ලා ඉන්නේ ඩුබායි සිටි එකේ තේරවල තියෙන අල්මුතින පාක් එකට. ඇත්තටම අපි හවසරුවේ තමයි ආවේ මෙතනට. අපි දවල්වරු එන්න ප්ලෑන් කළා වුණාට අපේ කට්ටිය ලෑස්ති වෙද්දී ගොඩක් වෙලා ගියා. ඉතින් සාමාන්‍ය දෙයක් නේ ගර්ල්ස්ලා කොහොමවත් ඉතින් ගොඩක් වෙලා යනවනේ ලෑස්ති වෙන්න. ඊට පස්සේ කොහොම හරි අපි 6ට කලින් අපි කොහොම හරි එන්න මෙතනට ප්ලෑන් කරගත්තා. කොහොම අපි 5:00 වෙද්දී මං හිතන්නේ මෙතනට ආවා. නෑ මට මතක විදිහට අපි ගියේ 4:45ට වගේ. ඔව් චුට්ටක් පරක් වුණා. අපි හිතන් හිටියේ මේ කොහොමද අපි කට්ටිය හිතන් හිටියේ 3:00 2:00ට ලෑස්තිලා යන්න අපිට ඒ ටයිම් එකට යන්න උනේ නැහැ. මොකද හවස් වෙනකොට දැන් වින්ටර් එක නිසා හවස් වෙනකොට පොඩක් ක්‍රවුඩ් එක වැඩි. මෙන්න මෙතන අපි ප්ලෑන් කරේ පොඩි වීඩියෝ එකක් කරන්න. නිකන් අර මේ සාමාන්‍ය බර්ත්ඩේ වීඩියෝ එකක් කරන්න. ඉතින් ඒ ෂොට් එකත් ලස්සනට ආවා. මේක මේ ෂූට් එක මගේ යාළුවගේ බර්ත්ඩේ එක වගේ මගේ හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එක වෙනුවෙන් කළේ. ඒ දෙන්නගේම බර්ත්ඩේස් තියෙන්නේ එකම වීක් එකේ. ඒ නිසා අපි ප්ලෑන් කරේ දෙකම එකට කරන්න. මේ ඔන්න ඔය ක්‍රම මාරාසයි ඒක මේ ලස්සනට ආවා. අපි තුන් දෙනා එකට ඉන්න ෆොටෝ වීඩියෝ එකක්. ඉතින් ඔහොම තමයි ඉතින් අපි ෂූට් එක කරලා ඉවර වෙලා යන්න හදන්නේ නේද? ඔව්. දැන් තමයි අපි තුන් දෙනාම එකතු වෙලා දැන් යන්න ලෑස්ති වෙන්නේ දැන් ඔය. දැන් ඉතින් අපි ටැක්සියක් මේ අල්ලගන්න අපි කරේන්ගෙන් ටැක්සි එකක් බුක් කරා. ඒ වෙලාවේ මං හිතන්නේ මේ මාර මේ විදිහට අපි ටැක්සි වල එක ටැක්සියක්වත් තිබ්බේ නැහැ නේ. මොකද ඒ කියන්නේ ඒ ටයිම් එකට මේ ඔෆිස් ටයිම් එකනේ ඒ ටයිම් එකට ගොඩක් ටයිම් යනවා මේ ටැක්සි එකක් පික් කරන්න. අනිත් එක ට්‍රැෆික්. කොහොම හරි අපි ටැක්සි එක දාගත්තා. දැන් මේ අපි හිමිට යන ගමන් ඉන්නේ. අනික වැඩි දුරකුත් නැහැ යන්න. ගොඩක් වෙලා ගියේ මේ ට්‍රැෆික් එකේ ඉඳලා. ඔව් ඒක තමයි ට්‍රැෆික් එකේ ඉඳලා තමයි. කොහොමත් මේ ඩුබායි සිටි එකේ මාරම ට්‍රැෆික් එකක් තියෙන ඇත්තටම. ඔෆිස් ටයිම් එක ඒ ටයිම් එක කියන්නේ 5 6 7 8 කියන ඒ ටයිම් එක වාහනේ කියනවා කියන්නේ ඉතින් ආයි හිතන්න අමාරු දෙයක්. ඒත් අපිට මෙට්‍රෝ එක යන්න නම් ලේසි ගොඩක් වෙලා. ඔයාලට මෙතන මතකද අපි ඉස්සරහට මේ යාළුවන්ට පෙන්නනවා මෙතන මේ නයිට් මාකට් එකේ වීඩියෝ. අපි අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට නයිට් මාකට් එකේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම ඉස්සරහට ගේන්නම්. ඒක ඇත්තටම හරිම ලස්සනයි. ඒක ප්ලේ කරන්න එක දේවල් තියෙනවා. කෑම ජාති තියෙනවා. පිලිපින් කෑම, චයිනීස් කෑම, ඒක ජාති ඒවා. අපි අනිවාර්යයෙන්ම කියන වීඩියෝ ගේමු නේද? ඔව් අනිවාර්යෙන් ගේමු අපේ යාළුවන්ට පෙන්නන්න. ඉතින් දැන් ඔන්න අපේ විදින එක ටිකක් ලඟ වෙලා ඉන්නේ. මේ ෆොටෝ ෂූට් එක අපි හදිස්සිය ප්ලෑන් කරපු එකක්. ඒනට අපිට හිතුවට කරගන්න පුළුවන් වුණා. මොකද කට්ටිය එක එක වෙලාවල් තියෙන හින්දා අපිට ඇත්තටම ඇඩ්ජස්ට් කරගන්න ටයිම් එක මදි වුණා. ඒකට අපි හිතුවට හොඳට කරගත්තා. දැන් කියන්න මේ තියෙන අපේ බිල්ඩින් එක මේ ස්ට්‍රීට් එක මේ තියෙන බිල්ඩින් එක අපි ඉන්න. මේ දැන් අපි ඔක්කොම ඉවර වෙලා දැන් අපි බිල්ඩින් එක ඇතුළට ගිහිල්ලා ඔය අපි ලිෆ්ට් එකෙන් ඇතුළට යන ගමන් අපි ඔයාලට දාන්නම් අපේ ලස්සන ෆොටෝස් නේද? ඔව් අපි ෆොටෝස් ටික දාන්නම්. ෆොටෝස් වලින් ටිකක්. ඔව් අපි ඒ ටික වීඩියෝ එකේ අන්තිමට ඔයගොල්ලන්ට දාන්නම්. මේ බලන්නකො ඉතින් ඔයාලගෙත් අපිට කමෙන්ට්ස් ටිකක් දෙන්නකො කොහමද අපි ෆොටෝස් ටික කියලා. ඔය තියෙන්නේ අපේ රූම් එක අපි ඉන්න තැන. අපේ මේ ෂූට් එකේ සම්පූර්ණ ක්‍රෙඩිට් එක යන්න ඕන අපේ තකීට. මොකද එයා තමයි අපේ යාළුවගේ හෙයාර් ඩ්‍රෙසින් මේකප් හැමදේම කරේ. අතර මේක හොඳටම තිබ්බා. හොඳම ලෙවල් එකකින්. ඉතින් ඔයාලට කියන්න ඕනේ මේ ඉනතුරු මේ තමයි අපේ බර්ත්ඩේ එක. හැපි බර්ත්ඩේ තුරු. ඉතින් අද දවස් ඇත්තටම හොඳට කෙරුණා. තව තිනා ඉතින් ෆොටෝස් ටිකක් තව ගොඩක් තියෙනවා. අපි පොඩ්ඩක් මෙතනට දාන්න ඔයාලට බලන්න නේද? ඔව්. අපි මෙතනදී පොඩි ෆොටෝස් ටිකක් තමයි මෙතනදී දාන්නේ. ඔන්න දැන් එනවා මගේ හස්බන්ඩ් හසි මේ යාගේ බර්ත්ඩේ එක. මම හිතුවේ ඉතින් මේක මෙච්චර හොඳට තියෙයි කියලා. යාගේ බර්ත්ඩේ එක ළඟදී වෙනවා. නේ මම හැබැයි ඇඩ්වාන්ස් බර්ත්ඩේ විශ් එකක් දෙන්නයි හැපි බර්ත්ඩේ. thank you. හැමතිස්සම අපේ තකී තමයි අපේ හැමෝගෙම ලස්සනම ෆොටෝස් ගහන්නේ. මොකද අපිට යා තරම් ක්‍රියේටිව් නෑ කියන අපිට යා තරම් යා විදිහට ෆොටෝ ගන්න බෑ. මන් දන්නේ ඇයිද කියලා. ඔව් ඒ කතාව නම් ඇත්ත තමයි. මේ ඉන්නේ අලුත් කපල් එක කොහොමද දෙන්නගේ ලස්සන. මේ ඉන්නේ අපි බර්ත්ඩේ කපල් එක. එතකොට මේ ඉන්නේ අපේ ෆොටෝග්‍රැෆර් and මේකප් ආටිස්ට්. ඉතින් අද දවස් අපි ලස්සනට වැඩික් කෙරුණා. මට මාරම සතුටුයි. එහෙනම් ළමයි අපි ආය අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. අද අපි ගිහින් එන්න. හැමෝටම සුබ දවසක්. බයි.